මම අද ඔබට කතා කරන්න යන්නේ යොහාන් සුභාරංචියේ 9 වෙනි පරිච්ඡේදයෙන්. මේක මම ඉංග්‍රීසි සභාවේ ගිය සතියේ කතා කරපු දේශනාවමයි. නමුත් ඒක මං හිතුවා දෙවියන් වහන්සේ මට නොසිතූ අවස්ථාවක් දුන්නේ මේ සතියේ කතා කරන්න ඔබට. ඉතින් මං හිතුවා දෙවියන් වහන්සේ මේ පණිවිඩය ඔබට අසන්න යුතු නිසා එහෙම කරාද කියලා. ඉතින් ඒ නිසා අපි මේ පණිවිඩය දැස්ස අපි අවධානය යොමු කරමු. අපි පෙරලා ගමු යොහාන් 9 වෙනි පරිච්ඡේදයට. අපි කියවන්න යනවා යොහාන් 9 වෙනි පරිච්ඡේදයේ පළමු කොටස. ඒ තමයි පළවෙනි පදයේ සිට අපි 13 වෙනි පදය දක්වා කියවමු. යොහාන් 9 1 සිට 13. උන්වහන්සේ යද්දී උපන්දා පටන් අන්ධ වූ මිනිසෙකු දුටුසේක. උන්වහන්සේගේ ගෝලයෝ රබ්බි මොව් අන්ධව ඉපදීමට පව් කළේ කවුද? මොව්ද මොව්ගේ මව්පියෝදයි ඇසුවෝය. යේසුස් වහන්සේ උත්තර දෙමින් දෙවියන් වහන්සේගේ ක්‍රියා මොහු කෙරේ ප්‍රකාශ වන පිණිස මිස මොව්වත් මොව්ගේ මව්පියන්වත් පව් කළ නිසා නොවේ. දහවල්ව තිබේදී මා එව් තනන් වහන්සේගේ වැඩ අප විසින් කටයුතුය. රාත්‍රිය පැමිණෙයි. එවිට කිසිවෙකුට වැඩ කරන්නට නුපුළුවන. මා ලෝකේ සිටින කල මම ලෝකේ ආලෝකයව සිටිමි කීසේක. උන්වහන්සේ මෙසේ කියා බිමට කෙලගසා එයින් මඩ සාදා ඒවා ඔහුගේ ඇස්වල ගා නුඹ ගොස් සිලෝවම් පොකුණෙන් සෝදා ගන්නයි ඔහුට කීසේක. සිලෝවම් යන වචනේ අර්ථය එවන ලද්දේ යනුය. එවිට ඔහු ගොස් සෝදාගෙන පෙනීම ලැබ ආවේය. එබැවින් අසල්වාසියෝද මොහු සිඟන් එක්ක සිටි බව පෙර දුටු අයද කතා කොට ඉඳගෙන සිඟමන් ඉල්ලූ තැනැත්තේ මොහු නොවේදයි කීවෝය. සමහරෙක් මේ ඔව් යයි කීවෝය. තවත් අය නැත. නුමුත් මොහු ඔව් වාගේයයි කීවෝය. ඒ මම යයි ඔව් කීවේය. එසේනම් නුඹේ ඇස් පෑදුනේ කොහොමදයි ඔව් ඔව්ගෙන් ඇසුවෝය. ඔව් උත්තර දෙමින් යේසුස් නම් මනුෂ්‍යයා මඩ සාදා මාගේ ඇස්වල ගා නුඹ සිලෝවම්ට ගොස් සෝදා ගන්නයි මට කීවේය. මම ගොස් සෝදාගෙන පෙනීම ලැබිමි කීවේය. ඔව් කොතැනීදැයි ඔව් ඇසුවේය. මම නොදැනෙමි ඔව් කීවේය. පළමු අන්ධව සිටි තැනැත්තා මොව් පරිසිවරුන් ළඟට ගෙන ගියෝය. හරි. අපි ඒ කොටස දිහා බලමු. දැන් මේ මුළු පරිච්ඡේදෙම තියෙන්නේ මේ කතාව. එක අන්ධ මිනිසෙකු යේසුස් වහන්සේගෙන් සුවය ලැබපු අවස්ථාවේ කතාව මුළු පරිච්ඡේදෙම තියෙන්නේ. යොහාන් පොත, යොහාන් සුභාරංචිය හරිම විශේෂයි. යොහාන් සුභාරංචියේ තියෙන්නේ හාස්කම් 7යි. මතේ සුභාරංචියේ, ලූක් සුභාරංචියේ, මාර්ක් සුභාරංචියේ විශේෂම සෑහෙන හාස්කම් ප්‍රමාණයක් ලියවිලා තියෙනවා. හැබැයි යොහාන් යේසුස් වහන්සේගේ ගෝලෙක්. යොහාන් තුමා තමයි අන්තිමටම සුභාරංචි 4න් ලිව්වේ. ඒ කියන්නේ ඉස්සරින්ම ලිව්වේ මාර්ක් පොත. ඔය වගේ අපි බැලුවොත් එහම යේසුස් වහන්සේගෙන් පස්සේනේ මේක ලියුනේ. යොහාන්ලා යේසුස් වහන්සේත් එක්ක යනකොට පොතකුයි පෑනකුයි අරන් ගිහලා ලිව්වේ නෑ මේවා. නමුත් යේසුස් වහන්සේ උත්තාන වෙලා ස්වර්ගයට ගියාට පස්සේ තමයි මේවා ලියන්න පටන් ගත්තේ ඒගොල්ලෝ. ඉතින් යොහාන් සුභාරංචි තමයි සුභාරංචි පොත් 4න් අන්තිමට ලියවිච්ච එක. යොහාන් තුමා තෝරාගෙන තමයි මේ හාස්කම් ඇතුල් කරලා තියෙන්නේ පොතට. 7යි තියෙන්නේ. 4ෙම සුභාරංචි පොත් 4ෙම තියෙන්නේ එකම එක හාස්කමයි. මොකද්ද කියලා දන්නවද? 5000කට කන්න දීම. 5000කට කැම දීම තමයි සුභාරංචි පොත් 4ෙම එන එකම හාස්කම. දැන් යේසුස් වහන්සේ ලෝකේ මේ පොළවේ ඉන්න කාලේ උන්වහන්සේ ගොඩාක් හාස්කම් කළා. නේ යොහාන් තුමාම කියනවා ඒව ඔක්කොම ලියන්න ගියොත් මේ ලෝකේ තියෙන පොත්වලත් ඉඩ මදි වෙයි කියලා යොහාන් තුමාම කියනවා. හැබැයි යොහාන් තෝරගන්න හාස්කම් එතුමා තෝරගන්නේ ලොකු සලස්මක් පරමාර්ථයක් එක්ක. ඒ වගේම තමයි යොහාන් පොතේ තමයි අපිට හම්බ වෙන්නේ. යොහාන් සුභාරංචිය අපිට හම්බ වෙනවා යේසුස් වහන්සේගේ මමය කියන වැකි. අහලා තියෙනවද ඒක? I am කියන වැකි. දැන් I am නැත්නම් මමය කියන වැකි වලට උදාහරණයක් තමයි ජීවනයේ රොටි නම් මමය කියලා කියන යේසුස් වහන්සේ. අන්න ඒ වගේ මමය කියන වැකි 7ක් තියෙනවා. ඒ 7ම තියෙන යොහාන් පොතේ. යොහාන් තුමා තමයි මේ සුභාරංචියේ මේ යේසුස් වහන්සේගේ මමය කියන වැකි කියන්නේ. ඉතින් ඒකේ පළවෙනි එක තමයි මම ඔබට කිව්වේ යොහාන් පොතේම සඳහන් වෙනවා මමය. ජීවනදායක රොටි නම් මමය කියලා යේසුස් වහන්සේ කියනවා. දෙවනි මමය වැකිය මෙන් අපි දැන් කියෙව්වා.
මතකයිද කාට හරි? අපි ඒ කියපු කොටසේ තියෙනවා ලෝකයේ ආලෝකය මමය. මම ලෝකයේ ආලෝකය වෙමි. I am the light of the world. ඉතින් යොහාන් 7 වෙනි පරිච්ඡේදයේත් මේක තියෙනවා. මේ මම ආලෝකය වෙමි කියන වැකිය දෙපාරක් තියෙනවා යොහාන් සුභාරංචි. හැබැයි මේ යොහාන් තුමා මෙතන කියන්නේ මේ යේසුස් වහන්සේ ලෝකයේ ආලෝකයයි කියලා මේ 9 වෙනි පරිච්ඡේදයේ කියන්නේ මොන සිදුවීමක් ඇසුරෙන්ද? අන්ධයෙකුට පෙනීම දීම ඇසුරෙන්. ඒ වගේම යොහාන් තුමා මම ජීවනදායක රොටිය නම් මමය කියලා කියන්නේ 5000කට කෑම දීමේ සිදුවීම ඇසුරෙන්. එයා ලස්සන්ට ඒක යේසුස් වහන්සේගේ කියමන සහ යේසුස් වහන්සේගේ කළ හාස්කම එකට ආන්දලා එකට ගාවලා තමයි එයා ඒක සුභාරංචි පොතේ ලියන්නේ. ඒකට හේතුව තමයි යොහාන් තුමාට ඕනේ මේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාව කියවන්නාට හොඳට පැහැදිලිව පෙන්눔 කරන්න. ඒක තමයි එයා එහෙම කරන්නේ. ඉතින් මේ කතාවේ අපි දකිනවා නැවතත් මම හිතන්නේ මීට කලින් උදේශනා කර අන්ධ මිනිහෙක්ගේ සුවය ගැන බාර්තිමේයස් එයා නෙමෙයි මෙතන ඉන්නේ වෙන කෙනෙක් තවත් මිනිහෙක් ඉන්නවා. එයා මේ කතාව කියන උපන්දා සිට අන්ධව සිටි මිනිහෙක්ව යේසුස් වහන්සේ සුව කරනවා. දැන් අන්ධකම ගැන පොඩ්ඩක් කිව්වොත් එහෙම ඔබ දන්නවද පරණ ගිවිසුමේ එකම සිදුවීමක්වත් නැහැ අන්ධයෙක්ට පෙනීම ලැබුණා. පරණ ගිවිසුමේ එක සිදුවීමක්වත් නැහැ අන්ධයෙක්ට පෙනීම ලැබුණා. දැන් මලවුන් නැකිලා තියෙනවා පරණ ගිවිසුමෙන්. කුෂ්ඨ රෝගීන් සුව වෙලා තියෙනවා පරණ ගිවිසුමෙන්. තව බොහෝ මොනවද කියන්නේ වැඩිවීමේ හාස්කම් වෙලා තියෙනවා. හැබැයි අන්ධයෙකු පෙනීම ලැබලා නැහැ. ඒකට හේතුවක් තිබුණා. ඒ කියන්නේ පරණ ගිවිසුම කාලේ දෙවියන් වහන්සේට අන්ධයන්ව සුව කරන්න බලයක් තිබුණ නැහැ කියන එකද? පස්සේ හොයාගත්ත බලයක්ද ඒක? නැහැ. නමුත් ඒකට හේතුවක් තිබුණා. ඒ තමයි දෙවියන් වහන්සේ කියලා තිබ්බ මෙසියස් තුමා ආපුවම. මෙසියස් වහන්සේ ආපුවම අන්ධයෝට පෙනීම ලැබෙන්න යනවා, කොරු ඇවිදින්න යනවා, බිහිරි අය කතා කරන්න යනවා කියලා අහලා තියෙනා නේද? ඒ අනාවැකි යෙසායාගේ යෙරමියාගේ අනාවැකිවල කිව්වා මෙහෙම මනුෂ්‍ය පුත්‍රයා ආපුවම මෙසියස් වහන්සේ ආපුවම අන්ධයන්ට පෙනීම ලැබෙන්න යනවා කියලා. ඉතින් ඒක ලකුණක්. ඉතින් මේ අලුත් කිවිසුමේ මිනිස්සු බලාගෙන හිටියා අන්ධයෙකු පෙනීම ලැබුවා කියලා කියන්නේ එහෙනම් මෙසියස් වහන්සේගේ ලකුණක් කියන එක ඒගොල්ලෝ දැනගෙන හිටියා. අපි පරණ ගිවිසුමේ බැලුවොත් එහෙම බයිබල් කොටස් කිහිපයකම තියෙනවා දෙවියන් වහන්සේ මෙසියස් වහන්සේ තුලින් යෙසායා 35 1 සිට 5 යෙසායා 42 6 7 මේවල පැහැදිලිවම කියනවා මෙසියස් වහන්සේ ආපුවම අන්ධයන්ට පෙනීම ලැබෙන්න යනවා කියලා. ඉතින් ඒ කාලය වෙද්දී අන්ධකම කියලා කියන්නේ අද වගේ මිනිසුන්ට දකින්න තිබුණු දෙයක්. බහුලව තිබිච්ච දෙයක්. ඒ වගේම තමයි මේ උපන්දාසිට අන්ධ කියලා කවුරු හරි ඒ තත්වයටපත් වුණොත් ඒගොල්ලෝ විශ්වාස කරා මෙයාට දෙවියන් වහන්සේගේ සාපයක්. ඒකයි මේ මිනිස්සයා මේ ලෝකෙට ඉපදිලාත් මේ ලෝකේ බලන්න බැරුව මෙහෙම ඉපදිලා තියෙන්නේ කියලා. නේ අපේ සමාජයේත් ඒවයි කතා කියනවනේ නේද? අපිට ඒක හුරුයි. මොකක් හරි මෙයාගේ මොකක් හරි අපලයක් හරි සාපයක් හරි කියලා අපිත් කියනවා. ඒ කාලේ අද වගේ නෙමෙයි. ඒ කාලේ කිසිම දෙයක් තිබුණේ නැහැ ඒගොල්ලන්ට උපකාර වෙන්න. අද නම් අපිට තියෙනවානේ අන්ධායට පවා කියවන්න ඉගෙන ගන්න දේවල් කරන්න පුළුවන්. ඒ අය ගැන සලකනවා. ලංකාවේ ඒක අඩු වුණාට අනිත් රටවල් වල ලොකු තැනක් දෙනවා මේ වගේ දෘශ්‍යාබාධිත අයට. හැබැයි ඒ කාලේ කිසි දෙයක් තිබුණ නැහැ. ඉතින් ඒගොල්ලන්ට තිබුණු එකම දේ තමයි පාරායිනට ගිහිල්ලා හිඟමන් ඉල්ලලා කීයක් හරි හොයාගෙන ජීවත් වෙන එක. ඉතින් මේ වගේ අවස්ථාවක තමයි මේ උපන්දා සිට අන්ධ වූ මනුෂ්‍යව යේසුස් වහන්සේ සුව කරන කතාව අපි දකින්නේ. දැන් මෙතන වෛද්‍යවරු කීප දෙනෙකුත් ඉන්නවා. අපේ ඇස් කියලා කියන්නේ අපේ ශරීරයේ තියෙනා වූ ඊටමත් මෘදු, ඒ කියන්නේ ඊටමත් සියුම් අවයවයක්. හරි? අපි විද්‍යාව අනුකූලව බැලුවත් අපේ ඇස් අපි නිරෝගී නම් මොකද වෙන්නේ? අපි ආලෝකය ඒකෙන් පරාවර්තනය කරලා මොළයට පණිවිඩයක් යවලා අපි අඳුන ගන්නවා දේවල්. මේ කාමරේ අපි ඔක්කොම කරුවල කාමරයක් නම් ලයිට් එකක් දාපු ගමන් අපිට පේනවනේ. ඒ පේන්නේ ඒ ආලෝකය මේ තියෙන දේ මත වැදිලා අපේ ඇස් වලට ඇවිල්ලා අපේ ඇස් වලින් ඒ පණිවිඩය මොළයට යවලා මොළයෙන් ඒක අඳුනාගෙන තමයි කියන්නේ මේක පුටුවක්. නිල් පාට පුටුවක්. කොච්චර ඉක්මනට ඒ ක්‍රියාව වෙනවද? ලයිට් එක දාපු ගමන් අපිට පේනවනේ. ඒ කියන්නේ ලයිට් එක දාපු ගමන් ශනිකව ඒ ආලෝකය ඇස් වලින් අරන්
තමයි මොළයට යවන්නේ. ඉතින් ඇස් වලින් කරන්නේ ආලෝකය ඇතුළට ගන්න එක. ඇස් දෙක වැහුවොත් ආලෝකය ඇතුළට එන්නේ නැහැ. අපි හිතුවාර පෙනීම කියලා ඒක ක්‍රියාවලියක් මොළෙත් එක්ක වෙන. හැබැයි ඇස් වලින් කරන්නේ ඒක ආලෝකය ඇතුළට ගන්න එක. ඒ වගේම තමයි බයිබලෙත් අපිට කියනවා ශරීරයේ පහන නම් මොකද්ද? ඇස්. ඇස කියලා කියනවා. අපි කියමු මේ බයිබල් පදේ මතෙව් 6:22. මතෙව් 6:22 කියනවා අපේ යේසුස් වහන්සේ කියනවා අපේ ශරීරයේ පහන මොකද්ද? ඒක නිරෝගීව තියෙනකොට කොහොමද වෙන්නේ කියලා අපි කියවලා බලමු. මතෙව් 6:22. ශරීරයේ පහන නම් ඇසය. එහින් නුඹේ ඇස පැහැදිලි නම් නුඹේ මුළු ශරීරය එළියවන්නේය. ඊළඟ පදේ නුඹේ ඇස නපුරු නම් නුඹේ මුළු ශරීරය අඳුරවන්නේය. එබැවින් නුඹ තුළ තිබෙන එළිය අඳුරු නම් ඒ අඳුර කොපමණ මහත්ද? ඔබේ ඇස පැහැදිලි නම් ඔබේ මුළු ශරීරය මොකක්ද කියන්නේ? එළියවන්නේ. එළිය වෙන්න යනවා. හැබැයි ඔබේ ඇස නපුරු නම් මොකද වෙන්න යන්නේ? මුළු ශරීරයම අඳුරු වෙන්න යනවා. ඉතින් ඔබ තුල තියෙන ආලෝකය අඳුරුයි නම් ඒ අඳුර කොපමණ මහත්ද? ඉතින් මම අද ප්‍රශ්නයක් අහුවොත් ඔබෙන් ඔබේ ඇස්වල තත්වය කොහොමද අද? දැන් යේසුස් වහන්සේ මේ පහන ඇසයි ඇහැ හොඳට තියෙනවා නම් පේනවා. ඒ කියන්නේ මේ අපේ ඇස් පෙනීම ගැන විතරද? නෑ, ඊට වඩා ගැඹුරු ආත්මික දෙයක් යේසුස් වහන්සේ මෙතන කියනවා අපිට තේරුම් ගන්න පුළුවන් සරල දෙයකින්. දැන් කාලේ නම් අපිට හරි ලේසි. මොකද අපිට තව ඇස් දෙකක් තියෙනවා නේ, ඇස් හතරක් තියෙනවා අපිට. කණ්ණාඩි දෙකකුත් තියෙනවා. කණ්ණාඩියෙන් තමයි අපිට වැඩි හරියක්ම අපේ වැඩේ කරලා දෙන්නේ අපිට අවශ්‍ය දේ දකින්න. හැබැයි ඔබේ ආත්මික ඇස් ගැන කොහොමද? දැන් මේ ස්ථානයේ මේ අන්ධ මිනිස්සයා යේසුස් වහන්සේ එයාගේ ඇස් වලට මඩ ටිකක් ගාලා කියනවා ගිහිල්ලා පොකුණකින් හොදගන්න. එතනින් එයාට යේසුස් වහන්සේ එයාට හම්බෙන්නේ නැහැ. එයා ගිහිල්ලා හොදගෙන එනකොට එයාට පේනවා එයා කෙලින්ම ගෙදර යනවා. ඊපස්සේ එයා පාරේ ඉන්න මිනිස්සුන්ව හම්බෙනවා. ඒගොල්ලෝ අහනවා මේ ඔයා නේද අර හිඟමන් ඉල්ලේ හිටපු මිනිස්සයා? එයා කියනවා ඔව්. කොහොමද ඔයාට මෙහෙම වුනේ? එයා කියනවා යේසුස් නම් මිනිස්සෙක් මට මෙහෙම කිව්වා මෙහෙම කරා මම ගිහිල්ලා එහෙම කරා මාව සුව වුණා. මුළු කතාවම එයා කියනවා. ඊට පස්සේ ඒගොල්ලෝ අහනවා මේ 12 වෙනි පදේ ඔහු කොතැනෙහිද? අන්ධ මිනිසයන් අහනවා කොහෙද මේ යේසුස්? එතකොට එයා කියන උත්තරේ මොකද්ද? මන් දන්නේ නැහැ. දැන් මේ ඇස්ව කරපු කෙනා කවුද කියලා යේසුස් කියලා දන්නවා. මෙහෙම කරන්න කිව්වා කියලාත් දන්නවා. හැබැයි කොහෙද කියලා දන්නේ නැහැ. හරි. අපි බලන්න මම ඔබට පෙන්වන්න යනවා කොටස් තුනක් මේ කතාවේ. ඒ පුද්ගලයෝ තුන් දෙනා කොහොමද මේකට ප්‍රතිචාර දැක්ුවේ. පළවෙනි කොටස තමයි පරිසිවරු. අපි කියවමු 13 වෙනි පදයේ ඉඳලා 18 වෙනි පදය දක්වා. පළමු අන්ධව සිටි තැනැත්තා මොව් පරිසිවරුන් ළඟට ගෙන ගියෝය. යේසුස් වහන්සේ මඩ සාදා ඔහුගේ ඇස් පෑදූ දවස වනයි සබත් දවසය. එබැවින් පරිසිවරු ඔහුට පෙනීම ලැබුණේ කොහොමදැයි ඔහුගෙන් නැවත ඇසුවෝය. ඔහුද උන්වහන්සේ මගේ ඇස්වල මඩ ගෑසේක. මම සෝදාගෙන පෙනීම ලැබ සිටිමි ඔවුන්ට කීවේය. එබැවින් පරිසිවරුන්ගෙන් සමහරෙක් ඒ මනුෂ්‍යයා සබත් දවස නොපවත්තන බැවින් ඔහු දෙවියන් වහන්සේ වෙතින් ආ කෙනෙක් නොවේ යැයි කීවෝය. නමුත් අන් සමහරෙක් පෞකාර වූ මිනිසෙකුට මෙබඳු ආස්කමක් කරන්නට පුළුවන් කොහොමදැයි කීවෝය. මෙසේ ඔවුන් අතරේ ભેදයක් විය. එබැවින් ඔහු නැවත අන්ධයාට කතා කොට ඔහු නුඹේ ඇස් පැහැදූ නිසා ඔහු ගැන නුඹ කියන්නේ කුමක්දයි ඇසුවෝය. උන්වහන්සේ අනාගත වක්තෘ කෙනෙක්යි ඔහු කීවේය. එබැවින් යුදෙව්වරු පෙනීම ලැබූ ඒ අයගේ මව්පියන් කැඳවනු තුරු ඔහු අන්ධව සිට පෙනීම ලැබූ බව විශ්වාස නොකොට. හොඳයි. එතන කියනවා පරිසිවරුන්ට ආරංචි වුණා නැත්නම් පරිසිවරුන් ළඟට මේ මිනිස්සාව අරන් ගියා. පරිසිවරු කියලා කියන්නේ කවුද? යුදෙව්වරුන්ගේ ආගමික නායකයෝ.
එයාලා ගාව තමයි මේ දැනුම ඔක්කොම තිබ්බේ පරණ ගිවිසුම් කාලේ පොත්වල අනාගත වක්තෘන් ගැන මෝසෙස් ගැන ව්‍යවස්ථාව ගැන රජවරු ගැන ඔක්කොම දැනුම තිබුණේ එයාලට. එයාලා වෙන කිසි රස්සාවක් කරේ නැහැ. එයාලගේ රස්සාව ඇවිල්ලා මේ ලියවිලි කියවිලි චාරිත්‍ර පවත්වන එක විතරයි. ඉතින් එයාලා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන දෙයක් තමයි මම අර කලින්ම කියපු දේ. මොකද්ද? මෙසියස් වහන්සේ ආපුවම ලකුණක් තියෙනවා. මොකද්ද ඒ ලකුණ? අන්ධයන්ට පෙනීම ලැබෙන්න යනවා. දැන් මේ අන්ධ මිනිස්සයව මෙයා මේ පරිසවරු ළඟට එක්කන් ආපුවම යේසුස් වහන්සේ ගැන මේ පරිසවරු කලින් අහලා තිබුණා. ඔබ 7 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පරිච්ඡේදයේ බැලුවොත් යේසුස් වහන්සේ දේව මාලිගාවේ ඉඳලා මේ පරිසවරුත් එක්ක විවාද කරගන්නවා. විවාද කරගන්නකොට කියනවා දෙවියන් වහන්සේ වෙතින් මං ආවා කියපම ඒගොල්ලෝ කියනවා ඔයා කොහොමද දෙවියන් වහන්සේ වෙතින් ආවා කියන්නේ? අනාගත වක්තෘන් නම් දෙවියන් වහන්සේගෙන් ආවේ. ආබ්‍රහම් ගැන කතා කරන ඔබ කියලා බලන්න මේ 8 වෙනි පරිච්ඡේදයේ ඔක්කොම තියෙනවා. අන්තිමද එක තැනකදී පරිසවරුන්ට කේන්ති කියලා කියනවා. නුඹ සමාරිතයෙක්. නුඹට යක්ෂා වේශ වෙලා. කියලා යේසුස් වහන්සේට කියනවා. යේසුස් වහන්සේ කියනවා මම සමාරිතයෙකුත් නෙමෙයි මට යක්ෂයෙකුත් නෑ. හැබැයි මම දෙවියන් වහන්සේගෙන් එන්නේ. ඕගොල්ලෝ පිළිගන්නේ නෑ. ඕගොල්ලෝ කියනවා දෙවියන් වහන්සේ ඔබේ පියා කියලා. හැබැයි ඔබ පිළිගන්නේ නෑ. ඔය වගේ දැන් ලොකු ආගියුමන්ට් විවාද වාද යනවා. ඉතින් එයාලා දන්නවා යේසුස් වහන්සේ කියන්නේ කවුද කියලා. ඉතින් මෙහෙම ඔයගොල්ලෝ බැලුවොත් එමේ පළවෙනි අපි කියවපු පළවෙනි පදේ තියෙන්නේ ඒ යේසුස් වහන්සේ දේව මාලිගාවේ ඉඳලා යෙරුසලමේ දේව මාලිගාවේ ඉඳලා එළියට යනකොට තමයි මේ මිනිස්සුව සුව කරන්නේත්. ඉතින් දැන් මේ පරිසිවරුන්ට කතා කරලා එළියට යන ගමන් අන්ධ මිනිස්සෙක්ව සුව කළා මෙසියස් වහන්සේගේ ලකුණක් තමයි කරේ. හැබැයි මේ මෙන්න මෙසියස් වහන්සේගේ ලකුණක්ද කියලාවත් අහන්නේ මොකක්ද අහන්නේ? සබත් දවසේ නේද සුව කළේ? සබත් දවසේ නේද සුව කරේ? මොකද්ද හොයන්නේ? වැරද්දක් තමයි හෙව්වේ. ඇදයක් තමයි බැලුවේ. මේ වෙච්ච මහත් හාස්කම නෙමෙයි. මෙසියස් වහන්සේ ගැන කියපු අනාවැකියක් නේද මේ සම්පූර්ණ වුණේ කියන එක නෙමෙයි. පුදුම දෙයක් නේද මේක වුණේ? අසාමාන්‍ය දෙයක් නේද මේක වුණේ කියලා හිතන්නේ. මොකද්ද බලන්නේ? මේක සබත් දවසේ නේද කරේ? සබත් දවසේ කරා කියන්නේ මෙයා දෙවියන් වහන්සේගෙන් ආපු කෙනෙක් වෙන්න බෑ කියලා කියනවා. පරිසිවරුන්ට මොකද්ද වෙලා තිබුණේ? පරිසිවරුන්ගේ ඇසුත් අන්ධ වෙලා තිබුණේ. කොහොමද අන්ධ වෙලා තිබුණේ? මොකක් නිසාද? එයාලා හිතුවා මම තමයි ඔක්කොම දන්නේ. එයාලා තුල තිබුණා ආඩම්බරකමක්. එයාලා තුල තිබුණා මොකද්ද කියන්නේ ඒකට? උඩඟුකමක්. එයාලගේ ඇස් වැහිලා තිබුණා ආත්මික උඩඟුකමකින්. ආත්මික දේවල් දන්නවා. අපි දන්නවා දේව වචනේ. දේව වචනේ හැටියට සබත් දවසේ කඩන කෙනෙක් දෙවියන් වහන්සේගෙන් වෙන්න බෑ. සමහර වෙලාවට අපිත් අපේ උඩඟුකම නිසා අපේ ඇස් වලින් දකින්න තියෙන දේ දකින්නේ නැහැ. දෙවියන් වහන්සේ කරන පුදුම දේ දකින්නේ නැහැ. දෙවියන් වහන්සේගේ හඬ ඇසෙන්නේ නැහැ. ඇයි? නෑ මෙහෙම වෙන්න බෑ. මම දන්නවානේ වෙන්න ඕන විදිය. මම දන්නවානේ. මෙහෙම නෙමෙයිනේ මම බලාපොරොත්තු වුනේ. නැත්තම් මෙහෙම නෙමෙයිනේ අපිට කියලා තියෙන්නේ. මේ වගේ අපේම තියෙන සමහර දේවල් වලින් පරිසවරුන්ව වගේදා අපිට දෙවියන් වහන්සේගේ පුදුම දේ දෙවියන් වහන්සේගේ සැලැස්මෙන් අපිව අන්ධ වෙලා ඉන්නවා. ඒ ඔබද අද පරිසවරු ගැන කියනකොට අවසාන පදේ කියනවා ඒත් ඒගොල්ලෝ පිළිගත්තේ නැහැ. පිළිගන්නේ නැතුව මොකද කරේ? අම්මවයි තාත්තවයි ගෙන්නන්න කිව්වා මේ මිනිස්සයාගේ. එබැවින් යුදෙවරු පෙනීම ලැබූ එයාගේ මව්පියන් කැඳවන තුරු ඔහු අන්ධව සිටිය පෙනීම ලැබූ බව විශ්වාස නොකළෝය. මේ අන්ධ මිනිස්සයා දැන් හිටගෙන කියනවා මම අන්ධව හිටියා මෙහෙම වුණා මෙහෙම වෙලා මම දැන් සුව වෙලා මෙහෙම ජීවමානව ඉන්නවා යා. හැබැයි ඒගොල්ලෝ විශ්වාස කරන්නේ ඊට පස්සේ කියනවා මෙයාගේ අම්මයි තාත්තයි ගේන්න. සාක්ෂි අහන්න කියලා කියනවා. දැන් ඔන්න දෙවෙනි කණ්ඩායම පළවෙනි කණ්ඩායම පරිසිවරුන්ව අන්ධ වෙලා තිබුණේ කොහොමද? උඩඟුකම නිසා. අපේ තුලත් තියෙන උඩඟුකම ගැන අපි හිතන්න ඕනේ. දෙවෙනි දේ තමයි මේ අම්මයි තාත්තයි. අපි කියවමු 19 වෙනි පදයේ ඉඳලා ඒ දෙවෙනි කොටස. 19 වෙනි පදයේ ඉඳලා පදමවින් මම ලියලා තියෙනව නේද? 23 වෙනකන්. thank you. අන්ධව උපන්නේයයි නුඹලා කියන නුඹලාගේ පුත්‍රයා මොවුද? එසේ විනම් දැන් ඔහුට පෙනෙන්නේ කොහොමදයි ඔහුගෙන් ඇසුවෝය. ඔහුගේ මව්පියෝ ඔවුන්ට උත්තර දෙමින්
මොව් අපගේ පුත්‍රයා බවද අන්ධව උපන් බවද අපි දනිමුව. නමුත් දැන් ඔහුට පෙනෙන්නේ කොහොමදැයි නොදනිමුව. ඔහුගේ ඇස් පෑදුවේ කවුද කියාත් අපි නොදනිමුව. ඔහුගෙන් අසන්න. ඔහුට වයස් ඇත්තේය. ඔහුම තමා ගැන කීනවා ඇතැයි කීවෝය. ඔහුගේ මව්පියන් මෙසේ කීවේ යුදෙව්වරුන්ට බයව සිටි නිසාය. මක් නිසාද යමෙක් උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ ඒත්තු ගත්තොත් ඔහු සිනගෝගෙන් අහක් කරනු ලබන්නේ යැයි යුදෙව්වරුන් නියම කරගෙන තිබුණේය. ඒ නිසා මොහුගේ මව්පියෝ ඔහුට වයස් ඇත්තේය ඔහුගෙන් අසන්නැයි කීවෝය. දැන් ඔන්න දෙවෙනි කොටස දෙවෙනි ජවනිකාව. අම්මවයි තාත්තවයි ගෙන්නලා හිතලා බලන්න මේ දුප්පත් මව්පියන් වෙන්න ඕනේ. ඉතින් තමන්ගේ පුතාට රැකියාවක් කරන්න බෑ. තමාගේ පුතා හිඟමන් යදිනවා පාරේ අන්ධ මිනිහෙක් ඇදිට. ඉතින් මේගොල්ලෝ ගෙන්නනවා මේ පරිසිවරුන් ඉස්සරහට. පරිසිවරුන්ව දැක්කමත් මිනිසුන්ට බය හිතෙනවා. ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ පින්තූරයන් නිකන් තොප්පි දාගෙන මෙහෙම දිග කළු පාට ඇඳගෙන රැවුල් වවාගෙන ඉන්නේ ඒගොල්ලෝ. හරි උසස් මිනිස්සු. ඉතින් අම්මවයි තාත්තවයි ගෙන්නලා අහනවා මේ ඔබේ පුත්‍රයාද? මෙයා අන්ධවද ඉපදුනේ. දැන් මෙයාට පේන්නේ කොහොමද? දැන් අම්මයි තාත්තයි හොඳටම බය වෙලා. ඒගොල්ලෝ කියනවා ඔව් මේ අපේ පුතා. ඔව් මෙයා අන්ධව තමයි ඉපදුනේ. හැබැයි මෙයා කොහොමද පෙනීම ලැබුවේ? කවුද ඒව කරේ කියලා නම් අපි දන්නේ නැහැ. ඇයි එයාලා දන්නේ නැහැ කියලා කියන්නේ? හේතුවක් තියෙනවා බයිබලේ. ඇයි? එයාලා බය වුණා. මේ මිනිස්සුන්ට බයයි. දැන් මෙයාගේ දෙමව්පියෝ හොඳටම දන්නවා මෙයාට පුදුම දෙයක් වුණා. මෙයාට හාස්කමක් වුණා. අපේ පුතාට අපේ පවුලට පුදුම හාස්කමක් වුණා. මෙයාගේ ඇස් දෙක ඇරුණා. අපි ගොඩක් දේවල් මං හිතන්නේ ඒගොල්ලෝ කරන්න ඇති දෙමව්පියෝ හැටියට. යුදෙව්වරු නිසා සමහරවිට යාඥා කරන්නත් ඇති දේවමාලිගාවේ සුවය ලැබෙන්න කියලා. හැබැයි ලැබුණේ නැහැ. දැන් එයාලා දන්නවා මේ පුතාගෙන් අනිවාර්යෙන් දැන් හිතලා බලන්න ඔබේ අන්ධ පුතෙක් ඉන්නවා නම් එයා ඇස් දෙක හොඳ කරගෙන ගෙදර ආවා නම් පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? කොහොමද මේක වුනේ? ඉතින් එතකොට එයා කියනවා යේසුස් දැන් මෙයා පිට මිනිස්සුන්ටත් කියනවා කියලා අපි දැක්කනේ පළවෙනි කොටසේ. යේසුස් කියලා මිනිහෙක් ආවා, මෙහෙම කියලා ගැහුවා, මඩ ටිකක් හැදුවා, මට කිව්වා අහවල් තැනට යන්න. ඒක කරන්න එහෙම කරපුවාම මගේ ඇස් දෙක පෙනුණා. ඉතින් මේ දෙමාපියෝ අනිවාර්යෙන් දන්නවා කවුද සුව කළේ කියලා. කොහොමද සුව වුනේ කියලාත් දන්නවා. හැබැයි පරිසවරු ඉස්සරහට ආපුවා මොකද්ද කියන්නේ? අපෙන් අහන්න එපා. මෙයාට වයස තියෙනවා. මෙයා වැඩි හිටියෙක්. එයාගෙන් අහන්න. ඒක තමයි යාලා කිව්වේ. ඔහු දන්නවා, ඔහුට තේරෙනවා, ඔහු තේරෙන වයස ඇත්තේ. ඔහුගෙන් අසන්නයි කීවෝය. ඇයි? එයාලා බය වුණා. මොකද කලින් කියලා තිබුණා යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කියලා විශ්වාස කරනවා නම්, මෙසියස් වහන්සේ කියලා විශ්වාස කරනවා නම් සිනගෝගෙන් පන්නනවා එළියට. සිනගෝගෙන් අයින් කරනවා. එහෙම කරන අයව. ඒ නිසා මෙයාලා කිව්වා මෙයාගෙන් අහන්න. මොකද කියන්නේ අපි අපේ භාෂාවෙන් කියනවා අපේ ඇඟ බේර ගන්නවා අපි. අම්මයි තාත්තයි අන්ධ වෙලා හිටියේ කොහොමද? එයාලා මිනිස්යන්ට බය නිසා. බය කියන එක, බය අඩුකම අපිව අන්ධ කරනවා හරි දේ කරන එකෙන්. බය අඩුකම අපිව අන්ධ කරනවා දෙවියන් වහන්සේව අත්දකින්න එකෙන්. බය අඩුකම අපිව අන්ධ කරනවා දෙවියන් වහන්සේගේ සැලැස්ම අනුගමනය කරන එකෙන්. ඇයි අපි බයයි? මම මේ පියවර තිබ්බොත් මොනවා වෙයිද? රස්සාවෙන් එළියට දායිද? සිනගෝගෙන් එළියට දැම්මා වගේ. සභාවෙන් එළියට දායිද? නායකත්වයෙන් එළියට දායිද? මේ වගේ අපිට ගොඩක් ප්‍රශ්න මතුවෙනවා. හැබැයි මේ බය අඩුකම නිසා අපේ ඇස් අන්ධ වෙනවා දෙවියන් වහන්සේ අපිට කරන දේ අත්දකින්න. ඒක තමයි අම්මටයි තාත්තටයි උනේ. එයාලා කියනවා පුතාගෙන් අහන්න. එයාලා බේරෙනවා. තුන්වෙනියට අපි දකිනවා ඒ අන්ධ මිනිස්සයාම. දැන් ඔබ හිතලා බලන්න ඔයාගේ කාමරේ ඔයා හොඳට දන්නවනේ ඇඳ තියෙන්නේ කොතනද, ජනේලේ තියෙන්නේ කොතනද, පුටුවක් තියනවාද, මොනවද තියෙන්නේ, බිම මොනවද තියෙන්නේ, ඇඳුම් රාක්කයේද කොහෙද මොනවද ඔක්කොම ඔබ දන්නවා හොඳට. හැබැයි ලයිට් නැත්තම් කාමරේ ඔයා කොච්චර දැනගෙන හිටියත් ඇඳ තියෙන්නේ මෙතන මුල්ලක් තියෙනවා, මෙතන මේසේ කකුල තියෙනවා කියලා ඔබ බය නැතුව ඇවිදගෙන යනවද? නැත්තම් බයෙන් මේ කකුල තියලා බලලා අතපත ගගාද අපි යන්නේ? අපි හරි පරිස්සමෙන් බයෙන් යන්නේ. ඇයි? මොකක් හරි වැදිලා අපිව තුවාල වෙයි, අපිව රිදෙයි, අපිව වේදනාවටපත් වෙයි කියලා අපි
හරි හිමින් බයෙන් තමයි අම්මෝ අරයට රිද්දන්න බෑ, මෙයාගේ වැදෙන්න බෑ, මෙයාට වචනයක් කියන්න බෑ, මෙයාට එක්ක hina වෙන්න ඕනේ, අරයට වැඩි hina වෙන්න හොඳ නෑ. මේ වගේ අපි හරි බයෙන් තමයි යන්නේ. ඇයි? අපිට ආලෝකය මදි නිසා. අපේම කාමරේ වෙලත් අපි බයෙන් තමයි යන්නේ. ඒ වගේ මේ බය අඩුකම කියන එක අපේ හදවතේ තියෙනවා නම් දෙවියන් වහන්සේගෙන් නැති, දෙවියන් වහන්සේගෙන් තොර බය අඩුකමක් අපේ හදවත්වල තියෙනවා නම් අපි ඒකෙන් අයින් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ තුල නිශ්චිතව ගමන් කරන පිණිස, සැක නැතුව ඇවිදගෙන යන පිණිස ලයිට් එක දාලා දෙනවා නම් අපි දන්නවා මෙහෙම කරලා යන්න. ඕක මැද්දෙන්. නේ? ආලෝකය අපි ලබා ගන්න අවශ්‍යයි. තුන්වෙනියට අපි එනවා මේ අන්ධ මනුෂ්‍යයා. අපි කියවමු 18 සිට 18 නෙමෙයි, අපි කියවමු 24 ඉඳලා 24 ඉඳලා 34 දක්වා. හොඳින් ඇහුම්කම් දෙමු. එවිට ඔහු අන්ධව සිටි මනුෂ්‍යයා දෙවෙනි වර කැඳවා දෙවියන් වහන්සේට ගෞරව දෙන්න මේ මනුෂ්‍යයා පව්කාරයෙකු බව අපි දනුමියයි ඔහුට කීවෝය. එබැවින් ඔහු උත්තර දෙමින් උන්වහන්සේ පව්කාරයෙක්ද නැද්දැයි මම නොදනිමි. එකක් දනිමි. මම අන්ධව සිටියෙමි. දැන් මට පෙනීම ඇත්තේ යයි කීවේය. එබැවින් ඔහු නුඹට කුමක් කළේද? නුඹේ ඇස් පෑදුවේ කොහොමදයි ඔහුගෙන් ඇසුවේය. ඔවුන්ට උත්තර දෙමින් මම මේ දැන් නුඹලාට කීමි. නුමුත් නුඹලා ඇසුවේ නැත. නුඹලා නැවත අසන්ට කැමති මක් නිසාද? නුඹලාත් උන්වහන්සේගේ ගෝලයන් වෙන්න කැමතිදයි කීවේය. ඔවුට නින්දා කොට නුඹ ඔහුගේ ගෝලයාය, අපි නම් මෝසෙස්ගේ ගෝලයෝය. දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කර තිබෙන බව අපි දනිමුව. නුමුත් මේ මනුෂ්‍යයා ගැන නම් ඔහු කොතනින්දයි අපි නොදනිමුයි කීවෝය. ඒ මනුෂ්‍යයා උන්ට උත්තර දෙමින් ඇයි මේක පුදුමයක්ය? උන්වහන්සේ මාගේ ඇස් පාදා තිබියදිත් උන්වහන්සේ කොතනින් ආසේක්ද කියා නුඹලා නොදන්නවුය. දෙවියන් වහන්සේ පව්කාරයන්ගේ බස් නොඅසන බවත් යමෙක් දෙවියන් වහන්සේට නමස්කාර කරන්නෙක්ව උන්වහන්සේගේ කැමැත්ත කරන්නේ නම් ඒ අයගේ බස් අසන බවත් අපි දනිමුව. කිසිවෙක් අන්ධව උපන් කෙනෙකුගේ ඇස් පෑදූ බව ලෝකයේ පටන් ගැන්මේ සිට කවදාවත් නෑසූ දෙයක්ය. මුන්වහන්සේ දෙවියන් වහන්සේ කෙරෙන් නාසයෙක් නම් කිසි දෙයක් කරන්නට උන්වහන්සේට නුපුළුව නැහැ කීවේය. ඔව් උත්තර දෙමින් සියලු ආකාරයෙන් පාපවල උපන් නුඹ අපට උගන්වනවාදයි කියා ඔව් අහක් කළෝය. දැන් දෙවනි වතාවටත් ගෙන්නනවා මේ මනුෂ්‍යව. ගෙන්නලා කියන අපි ඔයාලට තව chance එකක් දෙන්නම්. දෙවියන් වහන්සේ ඉදිරියේ දෙවියන් වහන්සේට ගෞරව දෙන්න බොරු කියන්න එපා. ඇත්තටම ඔයාලට කොහොමද සුව වුනේ කියලා කියන්න. මේ මනුෂ්‍යයා මොකද කියන්නේ? මම දැන් කී පාරක් කිව්වද ඔයගලන්ට වෙච්ච දේ? මම කිව්වට ඔයගලන් අහන්නේ නැහැ. ඔයගලන් පිළිගන්නේ නැහැ. එයා කියනවා ඊට පස්සේ කියනවා පව්කාරයෙක් කොහොමද ඔයාලට මෙහෙම කරන්නේ? ඒ කියන්නේ මම පව්කාරයෙක්ගෙන් නැද්ද කියලා කතාව මම දන්නේ නැහැ. හැබැයි මම එක දෙයක් දන්නවා, මම අන්ධව හිටියා, දැන් මට පේනවා. ඊට පස්සේ කියනවා ඕගොල්ලන්ටත් කැමතිද යේසුස් වහන්සේගේ ගෝලයෝ වෙන්න කියලා අහනවා අන්ධ මනුෂ්‍යයා. පරිසවරුන්ට කොහොම කේන්ති යන්න ඇද්ද? පරිසවරු කියනවා අපි මෝසෙස්ගේ ගෝලයෝ. ඔයා තමයි මේ මනුස්සයාගේ ගෝලයක් වෙන්නේ. අපි දන්නවා දෙවියන් වහන්සේ වෙන මනුෂ්‍යයන් ගැන. දෙවියන් වහන්සේගෙන් තමයි මෝසෙස් ආවේ. මේ මනුෂ්‍යයා වෙලා තියෙන දෙවියන් වහන්සේගෙන් නෙමෙයි කියලා ලොකු රණ්ඩුවක් ඇති වෙනවා එතන. ඊට පස්සේ මේ මනුස්සයා කොහෙන්ද ආවේ කියලා අපි දන්නේ කොහොමද කියලා කියපුවාම මේ අන්ධ මනුස්සයා හිතලා බලන්න, එයාට අධ්‍යාපනයක් නැහැ, එයා දේව වචනේ ඉගෙනගෙන නැහැ. එයා කියනවා ලෝකේ පටන් ගන්න ඉඳලම අන්ධ ඇස් පෑදුවා කියලා අපි අහලා නැහැ. දෙවියන් වහන්සේගෙන් එන්නේ නැත්නම් කොහොමද මේ මනුස්සයා මේ වගේ හාස්කමක් කරන්නේ? ඕගොල්ලොම කියනවා මේක කොහොම පිළිගන්නද කියලා. එතකොට මේ මනුස්සයාගෙන් අහනවා, මේ මනුස්සයාට කියනවා මේ සියලු ආකාරයේ පව් කරලා ඉපදිච්ච ඔයා යනවාද අපිට උගන්වන්න කියලා. එයාට නින්දා කොට එයාව සිනගෝගෙන් අහක් කළා කියලා බයිබලයේ සඳහන් වෙලා තියෙනවා. දැන් අපිට පේන විදියට නම් මේ මනුස්සයා හරි හීරෝ කෙනෙක්, වීරයෙක්. ඇයි? අර පරිසවරුන් ඉස්සර අපිට කොන්ද කෙලින් තියාගෙන කියනවා මෙයා මෙහෙමයි, මෙයා මාව සුව කළේ, ඔයාලා පිළිගන්නේ නැති වුණාට මෙහෙමයි කියලා එයා කියනවා. එයා සාක්ෂි දරනවා යේසුස් වහන්සේ වෙනුවෙන්. දැන් එයාට වෙලා තිබෙන දේවල් මොනවාද? හාස්කමක් එයා අත්දැකලා තියෙනවා ජීවිතේට.
ඒ වගේම එයා බය නැතුව කියනවා යේසුස් තමයි මට මේක කළේ කියලා. මිනිස්සුන්ගෙන් ප්‍රතික්ෂේපයට පව ලක් වෙනවා. ඒ කියන්නේ පීඩාවට ලක් වෙනවා. එයාගේ ඇදහිල්ල නිසා. මේ ඔක්කොම හොඳයි. හැබැයි මේ මිනිස්සයාත් තාම අන්ධයි. ඇයි මං එහෙම කියන්නේ? මේ මිනිස්සයාගේ ඇස් යේසුස් වහන්සේ සුව කළා තියෙනවා. මේ මිනිස්සයා නිර්භීතව යේසුස් වහන්සේ ගැන කතා කරනවා. හැබැයි ඔබ බැලුවොත් එහෙම 35 වෙනි පදේ සහ 36 වෙනි පදේ ඔහු අහක් කළ බව යේසුස් වහන්සේට ආරංචි විය. උන්වහන්සේට ඔහු සම්බව නුඹ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කෙරෙහි අදහන්නවාදයි අසූසේක. කවුද මේ අහන්නේ? යේසුස් වහන්සේ අන්ධ මනුෂ්‍යයාගෙන් අහනවා නුඹ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කෙරෙහි අදහනවාද? ඔහු උත්තර දෙමින් ස්වාමිනී උන්වහන්සේ කෙරෙහි මා අදහන පිණිස උන්වහන්සේ කවුද? යයි ඇසීය. තාමත් අන්ධයි. ඇයි? දෙවියන් වහන්සේව අඳුනගෙන නැහැ. යේසුස් වහන්සේ ආපුවම නුඹ දෙවියන් වහන්සේ පුත්‍රයා කෙරෙහි විශ්වාස කරනවද? අදහනවද? ඒ කියනවා ස්වාමිනී මං කැමති අදහන්න හැබැයි මං දන්නේ නැහැ එයා කවුද කියලා. ඔබගෙන් මං මේ ප්‍රශ්නය අහුවොත් ඔබගෙන් යේසුස් වහන්සේ මගෙන් යේසුස් වහන්සේ ප්‍රශ්නය අහුවොත් මම යේසුස් වහන්සේගෙන් හාස්කම් ලැබලා තියෙනවා. මම යේසුස් වහන්සේ ගැන කතා කරනවා, දේශනා කරනවා, පොත් ලියනවා. මම යේසුස් වහන්සේ වෙනුවෙන් පීඩා විඳිනවා, මිනිස්සු මාව අහක් කරලා තියෙනවා, මගේ යාළුවෝ මාව කොන් කරලා තියෙනවා. ඔක්කොම ඇත්ත. හැබැයි මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා කෙරෙහි විශ්වාස කරනවද? අදහනවද? ඒ ප්‍රශ්නේ අහුවොත් අපිත් කියයිද ෂුවර් නැහැ. හරියටම දන්නේ නැහැ. කොහොමද එහෙම වෙන්නේ? එයා කවුද? කියලා අපිත් අහනවා නම් අපි ඉන්නෙත් මේ මිනිස්යාගේ තැනමයි. අපිට මේ ක්‍රිස්තියානි ගමන අපිට යන්න පුළුවන්. නිරායාසේ ඔහේ යන්න පුළුවන්. පල්ලි එනවා, යාඥා රැස්වීමට එනවා, නායකත්ව රැස්වීම වලට එනවා. හැමදේම අපිට කරන්න පුළුවන්. බයිබලේ කියවන්න පුළුවන්, සාක්ෂි දරන්න පුළුවන්, සේවය කරන්න පුළුවන්, පීඩා විඳින්නත් පුළුවන් ක්‍රිස්තුස් වහන්සේ උදෙසා. ඒ ඔක්කොම කරපු කෙනෙක් මේ අන්ධ මනුෂ්‍යයා. යේසුස් ගැන අනිත් අයට කියපු එක්කෙනෙක්, තර්ක කරපු එක්කෙනෙක්. හැබැයි යේසුස් වහන්සේ එයාගෙන් ඇහුවම මාව අඳුනනවද? එයා කිව්වා ස්වාමිනී මම අඳුනන්නේ නැහැ. මට කියන්න මං කැමති අදහන්න. පරිසිවරු එක තලයක හිටියා. එයාලා දැනුම වැඩිකමට උඩඟුකමින් එයාලගේ ඇස් අන්ධ වෙලා. දෙමව්පියෝ දෙන්න එයාලට තිබුණු බය අඩුකම නිසා මිනිස්යන් ඉදිරියේ පිළිගැනීමක් අවශ්‍ය නිසා මිනිස්යන් ඉදිරියේ ලැජ්ජාවට පත් වෙන්න අවශ්‍ය කැමති නැති නිසා එයාලා අන්ධ වෙලා හිටියා. මේ මිනිස්සයා පෙනීම ලැබලත් යේසුස් වහන්සේ ගැන කතා කරලත් ඇදහිල්ලක් තිබුණේ නෑ එයා තුල. ඇදහිල්ල කියන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි දැනුමක්, දෙවියන් වහන්සේව අඳුනා ගැනීමක් තිබුණේ නැහැ. යේසුස් වහන්සේ කියනවා අපි අවසාන වශයෙන් කියමු 35 සිට 35 අපි කියමු 37 සිට අවසානය දක්වා. යේසුස් වහන්සේ ඔහුට කියනසේ නුඹ උන්වහන්සේ දුටු වෙయ్య. නුඹ සමග කතා කරන්නේත් උන්වහන්සේයයි කීසේක. ස්වාමිනී මම අදහමි කියා ඔහු උන්වහන්සේට නමස්කාර කළේය. යේසුස් වහන්සේ කතා කොට ඇස් නොපෙනෙනුන්ට පෙනෙන පිණිසද ඇස් පෙනෙනුන් අන්ධවන පිණිසද විනිශ්චය සඳහා මේ ලෝකයට ආවමි කීසේක. උන්වහන්සේ සමග සිටියා වූ පරිසවරුන්ගෙන් සමහරක් ඒ ආසා අපිත් අන්ධයෝදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. යේසුස් වහන්සේ උන්ට කීනසේක් නුඹලා අන්ධයෝ නම් නුඹලාට පාපයක් නැත. නුමුත් දැන් අපට පෙනේ යයි නුඹලා කියන නිසා නුඹලාගේ පාපය පවතින්නේ යයි ඔවුන්ට කීසේක. යේසුස් වහන්සේ කියනවා මම ආවේ නොපෙනෙන අයට පෙනීම දෙන්න. හැබැයි පේනවා කියලා හිතාගෙන ඉන්න අයව අන්ධ කරන්න. ඒ කියන්නේ එයාලා අන්ධයි කියලා පෙන්වන්න. පෙනීම අරගන්න නෙමෙයි. නමුත් ඔයාලා හිතාගෙන ඉන්නවා නම් ඔයාලට පේනවා කියලා ඔයාලා අන්ධයි කියලා ඔයගොල්ලෝ දැනගන්න. හැබැයි මේ අන්ධයි කියන අයට මම පෙනීම දෙන්න යනවා. ඉතින් අපි ඉන්නේ මේකේ කොතනද? ඔබත් මමත් ඉන්නේ කොතනද? දෙවියන් වහන්සේ අපිව කැඳවා තිබෙනවා, අපිට ගැලවීම දීලා තියෙනවා.
අපේ බොහෝ දේවල් නිසා අපිත් අන්ධ වෙලා ඉන්න පුළුවන්. සමහරවල් පෞල් වල තියෙන ප්‍රශ්න නිසා, දුක් කරදර නිසා, එක පිට එක අපිට එන්නා වූ අභියෝග නිසා අපි අන්ධ වෙලා ඉන්න පුළුවන්. අපි ඈත් වෙලා ඉන්න පුළුවන් දෙවියන් වහන්සේගෙන්. අපේ පැහැදිලි අපිට දැක්මක් නැහැ පැහැදිලිව. අපිට ආලෝකය පැහැදිලි නැහැ. හැබැයි මේ උදෑසන දෙවියන් වහන්සේ අපිව කැඳවන උන්වහන්සේගේ පාමුලට උන්වහන්සේට පුළුවන් අපේ ඇස් පාදන්න. උන්වහන්සේට පුළුවන් අපිව මේ ගොඩනගපු මේ දූවිල්ලෙන් අපේ ඇස් නිර්මාණය කරන්න. අපේ ජීවිතයට ආලෝකය දෙන්න. අපේ තියෙන ඒ උඩඟුකම්, අපේ තියෙන බය අඩුකම් ඔක්කොම හොදලා අරින්න. ඒ වගේම අපි දෙවියන් වහන්සේව දන්නවා කියලා හිතාගෙන ඉන්නවා නම් දෙවියන් වහන්සේට පුළුවන් අපේ හදවත් වලට තට්ටු කරලා කියන්න ඔබ මාව අඳුනනවද ඇත්තටම? මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා අදහනවද? අපි මේ උදෑසන අපේ හදවත්වල අපි ස්වාමින් වහන්සේගෙන් යමක් ලබා ගමු. මම දන්නේ ඔබ ඉන්න තැන කොතනද කියලා. මම දන්නේ ඔබේ තත්වය කොහොමද කියලා. හැබැයි දෙවියන් වහන්සේ අපිට කියනවා පැහැදිලිව දකින්න උන්වහන්සේ අපිට උපකාර කරන්න යනවා. දෙවියන් වහන්සේ කැමති අපි පැහැදිලිව දේවල් දකිනවා නම් ඔබ විශ්වාස කරනවද ඒක? ඔබේ අනාගතය ගැන, ඔබේ තීරණ ගැන, ඔබේ පවුල ගැන, ඔබේ දරුවන් ගැන, ඔබේ ව්‍යාපාරය ගැන, ඔබේ ආර්ථිකය ගැන දෙවියන් වහන්සේට කැමති ඔබට පැහැදිලි දැක්මක් දෙන්න. දෙවියන් වහන්සේ අපිට නිකන් අන්ධව උන්වහන්සේව අනුගමනය කරන්න කියලා නෑ. දැනගෙන එලිදරව්ව අරගෙන එළිය කියන වචනයෙන් පටන් ගන්නනේ. පැහැදිලි කමක් ඇතිව ගමන් කරන්න කියලා උන්වහන්සේ කියන්නේ. ඒකයි උන්වහන්සේ කැමැත්ත. හැබැයි අපේ මේ ඇස්වල තියෙන ඒ අනිත් දේවල් අපිට බාධා කරන, අපිව අන්ධ කරන දේවල් වලින් අපි සේදෙන්න ඕනේ. ඒවා දෙවියන් වහන්සේ අපිව යවන තැන් වලට අපි ගිහිල්ලා සිලෝම් පොකුණ වගේ ඒ තැන් වලින් අපි සේදෙන්න අවශ්‍යයි. ආමෙන්. ආමෙන්. ඔබ කී දෙනෙක් කියනවාද මට දෙවියන් වහන්සේව පැහැදිලිව දකින්න ඕනේ? ආමෙන්. මට මගේ ජීවිතේ කාරණාවල් පැහැදිලිව දකින්න ඕනේ. අපි හැම කෙනෙක්ම නැගිටිමු මේ අවස්ථාවේදී. මම ඉල්ලා සිටිනවා ගීතිකා කණ්ඩායමේ අයට ඉදිරියට එන්න කියලා. අපි සුළු මොහොතක් අරන් විනාඩි කිහිපයක් අරන් අපි දෙවියන් වහන්සේට බාර වෙමු.